මේ තමයි 2025 අපේ වෙසක්. වෙසක් කියන්නේ ಜಾති ආගම් කුලමල ભેදයකින් තොරව මුළු ලංකාවම එකට එකතු වෙලා සමරන හරිම අගනා වටිනා ආගමික උත්සවයක්නේ. ඉතින් 2025 දී සම්මා සම්බුදුරජාන් වහන්සේගේ තෙමගුල සිහි කරන මේ වෙසක් දින දෙකේදී, ඒ කියන්නේ මැයි මාසේ 12 සහ 13 කියන දින දෙකේදී මම ජීවත් වෙන ප්‍රදේශයේ හරිම ලස්සන වෙසක් සමරීමක් කළා. එතනදී අපේ ලේන් එකේ ඉන්න හැම දෙනාගේම උදව් ඇතිව දවස් දෙකක් මැයි මාසේ 12 සහ 13 කියන දෙදිනේදීම දන්සැල් දීලා ලේන් එකේ දෙපැත්තේ පහන් පත්තු කරලා හරිම ලස්සන පුංචි වෙසක් උත්සවයක් අපි සංවිධානය කළා. ඉතින් මේ අපේ ඒ ලස්සන වෙසක් උත්සවය වෙනුවෙන් සැකසුණු බ්ලොග් එකයි. මුලින්ම මම පටන් ගන්නම් ලේන් එකේ දෙපැත්තේ පහන් පත්තු කරපු වැඩෙන්. මෙතනදී අපි මුලින්ම පාරේ එජස් වල තිබ්බ තනකොළ එහෙම සුද්ධ කරලා පිළිවෙලට සැකසුවා. ඊට පස්සේ අපි කළේ මැටි පහන් තියෙන ආධාරක ටික පාරේ දෙපැත්තේ හිටවන එක. එතනදී අපි කලින් අවුරුද්දකදී 6mm ස්ටිරප් කම්බි නවලා හදාගත්ත මෙටල් ස්ටෑන්ඩ්ස් පාවිච්චි කළා. සාමාන්‍යයෙන් ඔයාලා දැකලා ඇති පහන් පත්තු කරන්න පාවිච්චි කරන්නේ ලී ආධාරකනේ. ඇත්තටම ඒක කරදර වැඩක්. ලී කපන්න ඕනේ, ලී සුද්ධ කරන්න ඕනේ, සුද්ධ කරද්දී ඒවා පැලෙනවා. ඒ වගේ ගොඩාක් ලොකු ප්‍රශ්න තියෙනවා. හැබැයි අපි ගාව මෙටල් ප්‍රොප්ස් තියෙන නිසා අපේ වැඩේ ලේසියෙන්ම කරගන්න පුළුවන් වුණා. අලවංගුවක් අරගෙන පොළවේ සිදුරක් හදලා මෙටල් ප්‍රොප් එක ඒ සිදුරට දාලා වැනෙන්නේ නැති වෙන්න තද කරගන්න තමයි තියෙන්නේ. ඇත්තටම මේ වැඩේට අපේ ලේන් එකේ ඉන්න අය හරිම ආසාවෙන් උනන්දුවෙන් උදව් කළා. ඔයාලට මේ පේන්නේ අපේ අය කඩිමුඩියේ පහන් කණු හිටවන විදිහ තමයි. ඇත්තටම මීට කලින් අවුරුදුවලදී අපි මීට වඩා පහන් කණු හිටෙව්වා. හැබැයි මේ පාරේ සමහර එජස් කොන්ක්‍රීට් කරලා ඉවරයි. එතකොට ඒ එජස් දිගේ අපිට පහන් කණු හිටවන්න විදිහක් තිබුණේ නැහැ. ඒ නිසා පාරේ කොන්ක්‍රීට් නොකරපු එජස් දිගේ තමයි අපි මේ පාර පහන් කණු හිටෙව්වේ. අපි මෙහි ලහිලහියේ පහන් කණු හිටවනකොට තවත් කට්ටියක් ක්‍රිකට් මැච් එකකුත් ගැහුවනේ. අපරාධ කියන්න බෑ වැඩට බැහැපු අයට මදි නොකියන්න කෑම බීම වලින් දෙතුන් වතාවක්ව සංග්‍රහ ලැබුණා. ඉතින් ඔය විදිහට අපි පහන් කණු ටික හිටවලා ඉවර කළා. දැන් තියෙන්නේ හවස මේවයේ මැටි පහන් තියලා පොල් තෙල් පහන් තිර හැම දාලා පහන් දැල්වන්න තමයි. ඊගාවට අපි පටන් ගත්තා දන්සලට ඕනෙ කරන මයිඔක්කො ටික සුද්ධ කරලා ඒවා තම්බ ගන්න වැඩේ. අපේ අයගේ උදව්වෙන් මයිඔක්කො ටික අපේ ඉන්ද්‍රසිරි මහතාගේ ගෙදරට ගෙනල්ලා සුද්ධ කරලා අපි තම්බ ගත්තා. ඒ වගේම දන්සලේදී අපි කඩලත් දුන්නා. එතනදී කඩලයි සම්බෝලයි වෙන වෙන අය බාර අරගෙන ඒගොල්ලන්ගේ ගෙවල් වල හදලා දන්සල ඇරේන්ජ් කරපු තැනට අපේ මෛත්‍රී මහතාගේ ගේ ගාවට ගේන්න තමයි ප්ලෑන් කළේ. ඔන්න ඉතින් දැන් අපේ කට්ටිය හවස 6:30ට වගේ පහන් පත්තු කරන්න පටන් ගත්තා.
ගෙවල් ගාව තියෙන පහන් ඒ අය අපි ගෙනාපු පොල් තෙල් සහ පහන් තිර පාවිච්චි කරලා පත්තු කරා දැල්ලුවා. බලන්න මේක කොච්චර ලස්සන සිත නිවන ඇස් පිනවන දසුනක්ද කියලා. මෙතනදී මේ පහන් පත්තු කරන එකෙන් විවිධ දේවල් නියෝජනය වෙනවා. අපිට පුළුවන් තිලෝගුරු අමාමෑණී සම්බුදු පියාණන් වහන්සේට මේ පහන් ආලෝකය පූජා වේවා. මම මේ පහන් ආලෝකය පූජා කරමි කියලා මේ පහන් දල්වන්න. ඒ වගේම මේ පහන් වලින් බුදු පියාණන් වහන්සේගේ ප්‍රඥාවත් සංකේතවත් වෙනවා. ඉතින් ඒ විදිහටම මා තුල තිබෙන ප්‍රඥාවත් දියුණු වේවා කියලා හිතාගෙන මේ පහන් දල්වන්න පුළුවන්. එහෙමත් නැතිනම් අපිට මේ පහන් දැල්ල තේජෝ කසින නිමිත්ත කරගෙන තේජෝ කසිනේ වඩලා පහන් දැල්ලම විදර්ශනාවට හරවලා අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය මෙනෙහි කරලා මාර්ගඵල පවා සාක්ෂාත් කරගන්න පුළුවන්. ඉතින් ඔය වගේ විවිධාකාරයේ අරුත් මේ පහන් දැල්වීම හරහා නියෝජනය වෙනවා කියලත් ඔයාලා මතක තියාගන්න. මේ ඔයාලට පේන්නේ අපේ ලේන් එකේ ගෙවල් වල තිබ්බ වෙසක් සැරසිලි තමයි. ඉතින් අපි පහන් පත්තු කරලා හතහ මාරට අපේ දන්සල ආරම්භ කළා. එතනදී අපේ තිස්ස මාරසිංහ මහතා මුලින්ම අපේ පිරිස ආමන්ත්‍රණය කළා. තෙරුවන් සරණයි. සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක් වේවා. අපේ බුදු පියාණන්ගේ සමගුල සීකරණ වෙසක් දිනේ අපි කාලයක් තිස්සේ පවත්වාගෙන ආපු සම්ප්‍රදාය මේ පහන් වලින් අපේ මග දෙපස සැරසීමේ උත්සවය අදත් අපි සංවිධානය කරගෙන යනවා. මේ අවස්ථාව ඇත්ත වශයෙන්ම අපිට සමහර දවස්වල කරන්නත් බැරි වුණා මේ පහුගිය කාලේ තිබුණු කොරෝනා වසංගතය වගේ දේවල් නිසා. නැවත වතාවක් අපි පටන්ගෙන මේ ඉතාමත්ම ශ්‍රද්ධාවෙන් යුක්තව ඒ වගේ සියලු දෙනාම සාමූහිකත්වයෙන් යුක්තව හැම දෙනාම එකට එකතු වෙලා මේ කටයුත්ත කරගෙන යනවා. ඒක ඉතාම සතුටට කාරණයක්. විශේෂයෙන්ම මේ උත්සවය සංවිධානය කිරීම සඳහා හුඟ දෙනෙක් ඉතාමත්ම වෙහෙස් මහන්සි වුණා. ඇත්ත වශයෙන්ම මට නම් බැරි වුණා පහුගිය දවස් කිහිපේ මේ යුනිවර්සිටි නිසා මේකට සහභාගී වෙන්න. ඉතින් අපේ ඉන්ද්‍රසිරි මහතා ලේකම් මහතා මේක සංවිධානය කරන්න හුඟක් වෙහෙසක් ගත්තා. ඒ වගේම සියලු දෙනාම තම තමන්ට පුළුවන් විදියට ඉතාම උපරිම අන්දමෙන් සහභාගී වෙලා දායකත්වය ලබා දීලා තියෙනවා. ඒ නිසා ඒ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මේ සහභාගී වුණ සියලු දෙනාටමත් ඉතාම ආදරයෙන් පිළිගන්නවා. ඒ වගේම මේ උත්සවය අපි දිගටම කරගෙන යමු. දැන් අපේ ප්‍රධාන ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ දැන් අපිට අපේ මේ ජනගහනය තරුණ ජනගහනය හුඟක් අඩුයි මේ ප්‍රදේශයේ. දැන් ඊළඟට මේ කටයුතු වල සහභාගී වීමට පුළුවන් අය ටික අඩු වෙනවා. ඒ නිසා අපි පුළුවන් තරම් අපේ මට්ටමෙන් උත්සාහ කරලා මේක නවීකරණය කරලා හරි මේ විදිහට අපේ මේ උත්සවය පවත්වාගෙන යමු. ඉතින් අපේ රන්වැලි ප්‍රදේශයේ තියෙන ප්‍රධානම සංකේතය තමයි අපේ සාමූහිකත්වය. අපි සියලු දෙනාම මුල ඉඳලම මේ සියලුම වැඩ කටයුතු මේ පාරවල් සකස් කිරීම, විදුලි බලය ලබා ගැනීම, ඒ වගේ හැම දෙයක්ම අපි කරේ සාමූහිකව එකතු වෙලා සමාදාන වගේ දේවල් වලින්. ඉතින් අපේ පහුගිය කාලේ අපි නිතර එකතු වෙලා අපේ
අපේ සුවදත්තේ පළ කරන්න නැත්තම් අපේ දුක සැප බෙදා ගැනීමට අපි කටයුතු කරන්නේ. පහුගිය කාලේ ඔය විවිධ ප්‍රශ්න නිසා අපිට බැරි වුණා විශේෂයෙන් රටේ තිබෙන ප්‍රශ්න නිසා. අපේ ප්‍රශ්නයක් නෙවෙයි විවිධ දේවල් නිසා අපේ ටිකක් ඈත් වීමක් සිද්ධ වුණා. නමුත් ඉදිරියේදී අපි පුළුවන් තරම් එකතු වෙලා අපේ අවුරුදු උත්සවයක් පවත්වනවා. ඒ වගේම වර්ෂාවසාන සාද පවත්වුවා. ඒ සියලු දේවල් නැවත වතාවක් අපි පවත්වන්න අධිෂ්ඨාන කරගනිමු. ඒ වගේම අපේ අලුතෙන් අපේ ප්‍රදේශයට පැමිණි සමාජිකයින් කීප දෙනෙක් ඉන්නවා. මට නම් වලින් මතක් කරන්න උන ඒ සියලු දෙනාමත් අපි ඉතාම ආදරයෙන් පිළිගන්නවා අලුත් සමාජිකයින් මේ ප්‍රදේශයට පැමිණි අය. ඒ සියලු දෙනාම එකතු වෙලා අපි මේ උත්සවය සංවිධානය කරපු සියලු දෙනාටම නැවත වතාවක් ස්තුතිවන්ත වෙමින් මේ උත්සවයේ කටයුතු කරගෙන යාම සඳහා සංවිධානය කරන්න අපේ සමිතියේ රන්වැලි සෞහෘද සංසදයේ අපේ සමිතිය අපි දැන් අවුරුදු ගණනාවක් තිස්සේ අවුරුදු 15ක් විතර රන්වැලි සෞහෘද සංසදය විසින් තමයි මේ කටයුතු සියල්ලම සංවිධානය කරන්නේ. ඉතින් මේ අපේ එකම ඒ සමිතියේ එක පරමාර්ථය තමයි මේ මුදල් එකතු කිරීමක් නේ. අවශ්‍ය අවස්ථාවලදී මුදල් එකතු කරලා ඒ වැඩ කටයුතු කරගෙන යෑම තමයි කරන්නේ. ඉතින් මේකට හුඟක් දෙනෙක් තමන්ගේ ශ්‍රම දායකත්වය, ඒ වගේම මූල්‍යමය දායකත්වය, ඒ වගේම ද්‍රව්‍යමය වලින් දායකත්වය සහ සහභාගීත්වයෙන් ලබාගත් දායකත්වය ඉතාමත් මිහිරින් අගය කරමින් සියලු දෙනාටම මේ ලැබූ ත්‍රිවිධ රත්නය අනුභවයෙන් අපේ දැනට මේ ප්‍රදේශයේ අසනීපෙන් සිටින සියලු දෙනාගේම නිරෝගී සුවය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමින්, ඒ වගේම සියලු දෙනාම කරන රාජකාරී කටයුතු ආදී සියල්ල සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම දැනට මේ අපිත් සමග එක සිටි දැන් විදේශගතව සිටින දුර බැහැරව සිටින සියලු දෙනාමත් අපි මේ අවස්ථාවේ සිහි කරමින් ඒ අයටත් තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් නැවත වතාවක් ඔබ සියලු දෙනාටම මේ වෙසක් මංගල්‍යයේ තෙරුවන් ත්‍රිවිධ රත්නයේ අනුභවයෙන් සියලු දෙවි දේවතාවුන්ගේ අනුභවයෙන් මේ සියලු කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මගේ වචන ස්වල්ප අවසන් කරන අතරම අපේ සමිතියේ රන්වැලි සෞහෘද සංසදයේ ලේකම් ඉන්ද්‍රසිරි මහතාට මේ කටයුතු ඉදිරි කටයුතු මෙහෙයවීම සඳහා ආරාධනා කරනවා. බොහොම ස්තුතියි. තෙරුවන් සරණයි සියලු දෙනාට. පළමුවෙන්ම බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. අද දවසේ මේ කාර්යය මෙහෙම සාර්ථකත්වව අපිට සංවිධානය කරගන්න රන්වැලි සෞහෘද සංසදයේ බොහෝ සමාජික සමාජිකාවන්ගේ නොමසුරු දායකත්වය ශ්‍රමය අපිට ඉතාම හොඳින් ලැබුණා මේ සැරේ. ඒ නිසා පළමුවෙන්ම අපි ඒ සඳහා ස්තුතිවන්ත වෙනවා. රන්වැලි සෞහෘද සංසදයේ මේ අපේ මාවතේ දැනට මං හිතන්නේ පවුල් 32ක් වගේ ඉන්නවා පදිංචි වෙලා. ඒ පවුල් 32 අතරේ අපි හුඟක් අපි අතර තියෙන සෝදත්වය ඉතාම වර්ධනය කර ගැනීමේ අදිටනින් තමයි අපි මේ සෞහෘද සංසදය මට මතක හැටියට 2007 වගේ වර්ෂයේදී අපි ආරම්භ කරේ. ඒතර එදා මෙදා තුර අපි ගොඩක් කටයුතු විශේෂයෙන්ම අපේ මේ අතර තියෙන අන්‍යෝන්‍ය සුවදත්වය, ලබැඳියාව, සහෝදරත්වය වැඩි දියුණු කර ගැනීමේ අදිෂ්ඨානයෙන් අපි ගොඩක් කටයුතු කරා. අවුරුදු උත්සව, ඒ වගේම වසර අවසානයේ අපේ රාත්‍රී භෝජන සංග්‍රහයක් අපි පැවැත්තුවා. ඒ වගේම මෙවැනි වෙසක් දවසට පුන් පොහෝ දිනයට පහන් පත්තු කරලා අපේම අයගේ සහභාගීත්වයෙන් මෙවැනි සුළු දන්සලක් අපි නිර්මාණය කරගත්තා. එතකොට ඇයි අපි මේ දේ කරගන්න මෙච්චර යොමු වුණේ? ඇයි අපි උත්සුක වුණේ? විශේෂයෙන්ම අපි අපේ ජීවිත ගත කරද්දී අපිට ඉතාම අවශ්‍ය වෙන දෙයක් තමයි අන්‍යෝන්‍ය සුහදත්වය. අපි ජීවිතයේ ඉස්සරහට ගෙනියන්නේ ඒ සුහදත්වය මත විතරයි. ඒ සඳහා අපිට ලැබෙදීන් අවශ්‍ය වෙනවා. මිත්‍රයින් අවශ්‍ය වෙනවා. අපි කවදා හරි මැරෙන්න යන අවස්ථාවේ අපි කවදාවත් කියන්නේ නැහැ මම ගත්තු කාර් එක මට ගෙනල්ලා පෙන්නන්න. එහෙම නැත්නම් මගේ ගෙදර ඔප්පුව පොඩ්ඩක් ගේන්න මට හරි ආසයි ඒක පොඩ්ඩක් බලන්න කියලා. අපි ඒ වෙලාවේ එන්න කියන්නේ එක්කෝ අපේ දුවෙකුට, අපේ පුතෙකුට, අපෙන් ගිලිහුණු දරුවෙකුට, සමහරවිට අපි බොහොම ආදරය කරන බිරිඳට, ස්වාමි පුරුෂයාට, ඒගොල්ලෝ තමයි අපි කිට්ටු කරගන්න හදන්නේ. ඒවත් එක්ක තමයි අපේ ජීවිතේ ඉස්සරහට යන්නේ. ඉතින් ඒ නිසාම තමයි අපි මේ සහෘදත්වය වැඩි කරගන්න, අන්‍යෝන්‍ය සහෝදරත්වය වැඩි කරගන්න රන්වැලි ප්‍රදේශයේ අපිට පුළුවන් විදිහට අපි උපරිම උත්සාහ කරා. දැනටත් උත්සාහ කරමින් ඉන්නවා. ඒ තමයි ඉතින් ඒක තමයි අපේ අරමුණ. මේ සමිතියේ සහෘද සමිතියේ අරමුණ උනේ.
එතකොට අපි මේක නොකොඩවාම කරගෙන ආව 2007 ඉඳලා මේ දක්වා. මේ පවුල් 32 දැන්ට පවුල් 32ක් ඒ දවස්වල මම හිතන්නේ පවුල් 25ක් විතර හිටියේ. දැන් පවුල් 32ක් විතර වෙලා තියෙනවා. ඒක දිගට ආවයින් පස්සේ 2019 වර්ෂයේදී ඊස්ටර් සන්ඩේ ඇටැක් එක ආවා. පාස්කු ප්‍රහාරයේදී අපි අපේ අවුරුදු උත්සවය කිරීම නැවැත්තුවා. මොකද ඒක ඇත්තටම මානුෂීයව අපිට ගැලපුණේ නැති නිසා අපි සංවිධානය කරපු දේ අපි නවත්තලා දැම්මා. ඊට පස්සේ අපි උත්සවයක් සංවිධානය කරේ නෑ. ඒකම ඉතාම අවාසනාවන්ත විදිහට 2020 කොවිඩ් වසංගතය අපේ රටට ආවා. ලෝකයට වගේම අපේ රටටත් ඉතාම අහිතකර විදිහට ඒක බලපෑවා. ඒ නිසාම එතන ඉඳලා අපිට අවුරුදු උත්සවයක්වත් රාත්‍රී භෝජන සංග්‍රහයක්වත් සමහර වෙලාවට අපිට කතා බහ කරන්නවත් තියෙන අවස්ථාව අපේ අතින් ගිලිහිලා ගියා. අපි පුළුවන් තරම් ඈත් වුණා. ඒ නිසාම මේ කටයුතු එහාට අපිට කල් දාන්නට සිද්ධ වුණා. සමහර ඒවා අවලංගු කරන්නටම සිද්ධ වුණා. කොහොම කාලය ගෙවිලා ගිහිල්ලා 2019 පස්සේ අපි ගිය අවුරුද්දේ වගේ මට මතකයි ගිය අවුරුද්දේ එපිට අවුරුද්දේ 2023 දී අපි මේ වෙසක් මේ අවස්ථාව මේ විදිහටම අපි සැමරුවා. මේ පාරේ මේ පහන් පත්තු කරලා පුළුවන් විදිහට කූඩු පත්තු කරලා මෙවැනිම අපි දන්සලක් නිර්මාණය කරලා. ඉතින් ඕක තමයි අපි ඒ කරේ. ඇත්තටම අපි අතර තියෙන සුහදත්වය ඇති කරගන්න එකිනෙකාගේ තියෙන සුළු අමනාපකම් තියෙනවා නම් ඒව නැති කරගන්න මේ වගේ අවස්ථාවකට ඇවිල්ලා එකට එකතු වෙලා කතා කරලා අන්න එවැනි අවස්ථාවක් තමයි අපි එතනින් නිර්මාණය කරගන්නට උත්සාහ කරේ. ඒ අතරේ අපි පාරට මොනහරි බලපාන විශේෂයමක් තිබ්බනම් අපි ඒ සඳහා මැදිහත් වුණා සමිතියක් හැටියට සමාජිකාවන්ගේ සියලුම දෙනාගේ එකඟත්වය සහ ඔවුන්ගේ ආධාර උපකාර ඇතුව. ඉතින් ඔය තමයි සහෘද සංසදය පිළිබඳව ඉතාම කෙටියෙන් මම මතක් කරලා දුන්නොත් අපේ රංගලි සහෘද සංසදය පිළිබඳව මෙවර අපි දැනුවත් කරායින් පස්සේ අපේ ගෲප් එකක් තියෙනවා රංගලි සහෘද සංසදයේ. අපි ගෲප් එකට අපි දැම්මා අපි මේ වැඩසටහන මේ සැරේ අපි සංවිධානය කරනවා කියලා. ඒකට ඉස්සෙල්ලාම නාමල් රාජපක්ෂ මහතා දැනට විදේශගත වෙලා ඉන්න එතුමා ශ්‍රීනිකා රාජපක්ෂ මහත්මිය ඔවුන් සැමැන්ත පළ කරලා තිබ්බා පොල් තෙල් සපයනවා කියලා සම්පූර්ණ පහන් පත්තු කරන්නට. ඒකම නොයිකුත් විදිහට අපිට මුදල් ආධාර සහ වෙන කඩල පිසීමට ඒ වගේම සම්බෝල පොල් ඒ වගේ පුළුවන් විදිහට හැමෝම වැඩි දෙනෙක් මේවර අපිට ඒ සඳහා උදව් උපකාර කරා. ඉතින් ඒ නිසා මම නම් වශයෙන් අපේ ගෲප් එකට දාන්නම් කවුද අපි ඒවට ඇත්තටම අපිට උදව් කරේ කියලා නම් වශයෙන් අපි ඒ විස්තර මම දාන්නම්. ඒ උදව් කරපු සියලුම දෙනාට මම මේ අවස්ථාවක් කරගන්නවා අපේ රංගලි සහෘද සංසදයේ ඉන්න සියලුම මේ පදිංචි වෙලා ඉන්න අයගේ ස්තුතිය සහ ප්‍රණාමය පුද කරන්නට. ඒ වගේම ඔවුන්ගේ චිරජීවනය ඔවුන්ගේ යහපත් බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වේවායි අපි ඉතසිතින් අපි ප්‍රාර්ථනය කරනවා. ඉතින් අපි මේ අපේ දන්සැල විවෘත කරන්නට ඉස්සෙල්ලා මං කැමතියි ඔබට පුංචි කතාවක් කියලා මගේ මේ කතාව අවසන් කරන්නට. අපි කොච්චර මේ ලෝකේ හිටියත් අපි ඔක්කොමලා දවසක මිය යනවා. ඒක තමයි අපේ අද දවසක් දින අපිට බුදුන් වහන්සේ දීලා තියෙන පණිවිඩය. සියලු දේම අනිත්‍යයි. එතකොට අපිට කිසිවක් නිත්‍ය නැහැ. ඔබ අහලා ඇති ලෝකේ හිටියා මහා ඇලෙක්සැන්ඩර් කියලා අතිශය දක්ෂ යුධකාමියෙක්. ඔහු යුද්ධ කරගෙන ගිහිල්ලා පුළුවන් තරම් රටවල් අල්ලගත්තා ඔහු වටේ තියෙන. මට මතක හැටියට ඔහු රටවල් 16ක් පමණ ඔහු යටත් කරගත්තා. ඒත් ඊටාම අවාසනාවන්ත විදිහට මෙයාට අවුරුදු 40 ගණනකදී මාරාන්තික රෝගයක් හැදෙනවා. ඒ රෝගය හැදුනායින් පස්සේ මෙයා මරණ මංචකයට වැටෙනවා. මෙයා දන්නවා දැන් මරණය මට ඊටාම ළඟයි කියලා. ඒක දැනගෙන ඔහු ඉල්ලීම් 3ක් කරනවා. මේ අති දක්ෂ යුධපාදියෙක්, අති දක්ෂ යුධකාමියෙක්. මම ඉල්ලීම් 3ක් කරනවා. පළවෙනි ඉල්ලීම මගේ මලකඳ මේ රටේ ඉන්න මගේ ගාව හිටපු හොඳම ඩොක්ටර්ස්ලා විසින්
හොඳම වෛද්‍යවරු විසින් උසුලාගෙන යා යුතුයි භූමදානය කිරීම දක්වා. දෙවනි ඉල්ලීම එයා රටවල් අල්ලගන්නකොට ඒ රටවල් වලින් ගත්ත මුතු මැණික් දීමන්ති වගේ ඊටාම වටිනා දේවල් එයාගේ මිනිහන ගෙනියන පාරේ අතුරලා තියන්නට ඕන. තුන්වෙනි ඉල්ලීම එයාගේ මිනි පෙට්ටියට උඩින් එයාගේ අත් දෙක අහසට පේන විදිහට විවෘතව තියෙන්නට ඕන. ඒක ආවරණය වෙලා තියෙන්නට බෑ. මෙයාගේ හිටපු මැති ඇමතිවරුන් අහනවා මොකද්ද මේකේ තේරුම කියලා. එයාලා කියනවා මගේ මිනිහ ගෙනියන්න ඕනේ හොඳම ඩොක්ටර්ස්ලා මගේ හිටපු. ඒකට හේතුව තමයි මගේ රටේ හිටපු හොඳම ඩොක්ටර්ස්ලාටවත් මාව බේරගන්න බැරි වුණා. මගේ මරණය අභිමුවේ ඔවුන් ඇත්තටම පවලස් ඔවුන්ට ශක්තියක් නැහැ මාව බේරගන්න තරම්. එහෙනම් ඒ බව ලෝට කියා පාණ්ඩ මගේ මිනිය හොඳම ඩොක්ටර්ස්ලා ගෙනියන්න ඕනේ. මගේ මිනිය ඒගොල්ලෝ කරමතින් ගෙනියන්නට ඕනේ. දෙවනුවට සියලුම මං හම්බ කරගත්තු දේවල් රටවලින් අරගත්තු දේවල් වටිනා දේවල් පාර තුර අතුරලා ඒ උඩින් මගේ මිනිය ගෙනියන්නට ඕනේ. ඒකෙන් ඔහු අදහස් කරේ අපේ ජීවිතේ ගියන්න කාලය ගත වෙන්න අපි හම්බ කරපු දේවල් අපි පහු කරගෙන යන්න වෙනවා. ඒවා කවදාවත් අපි සතුව තියෙන්නේ නැහැ. මේ ඔරලෝසුව කෑවත් මගේ නෙමෙයි. මේක මගේ නෙමෙයි. මගේ අයිතිකාරුවා විතරයි. දැන් බාරකාරයා විතරයි. මේවා මට අයිති කරගන්නට බෑ. ඔහු ඒ සංකේතය දුන්නා. ඔහුගේ මිනිය ගෙනියන්න ඒවා පාස් කරගෙන යන්න ඒවා කිසි වැඩක් නැහැ. අපි හම්බ කරන දේවල් අපි හැරදා තමයි මේක යන්නේ කියලා. තුන්වෙනුව ඔයාගේ අත් දෙක මිනි පෙට්ටියට උඩින් අහසට දිස් වෙන්නට තියෙන්නට ඕනේ. අපි කොච්චර ශක්තිවන්ත වුණත්, අපි කොච්චර දක්ෂ වුණත්, අපි කොච්චර ඥානවන්ත වුණත් අපි යන්නේ හිස් අතින් කියන පණිවිඩය ඔහුගේ ප්‍රජාවට දුන්නා. මේ පණිවිඩය මට දෙන්නට ඕනේ කියලා. ඒ හැම එකකින්ම අපිට ගන්න පුළුවන් පණිවිඩය තමයි අපි මේ ජීවත් වෙනවා. ඊටාම කෙටි කාලයයි අපි ජීවත් වෙන්නේ. ඔබට ඒක විස්තර කරන්නට අවශ්‍ය නැහැ. අපි ඒ කෙටි කාලය තුල සෞහෘදත්වයෙන්, සුවදත්වයෙන්, එකඟතාවයෙන් පොඩි අමනාපකම් තියෙනවා නම් ඒ හිත අමනාපකම් ඈත් කරලා පුළුවන් තරම් දුරට අපි සෞහෘදත්වයෙන් ජීවත් විය යුතුයි. ඉතින් ඒ තමයි අද වෙසක් දිනේදී අපිට ලබා දෙන බුදුන් වහන්සේ ලබා දුන්නු පණිවිඩය. මොකද අපි හැමදාම ජීවත් වෙන්නේ නැහැ. දැන් ඉස්සර හිටපු කට්ටිය නෙමෙයි දැන් ඉන්නේ. දැන් හිටපු කට්ටිය නෙමෙයි හෙට ඉන්නේ. බුදුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ දුන්නු ධර්මයේ ඒකයි. බුදුන් වහන්සේ එක්තරා අවස්ථාවක දේශනා කරනවා අසුරු සැනක් ගහන ප්‍රමාණය යමක් ස්ථීරව තියෙනවා නම් මං කිසි විටක සියලුම දේ අනිත්‍යයි කියලා කියන්නේ නැහැ කියලා. අසුරු සැනක් ගහන වෙලාවකට දෙයක් ස්ථීරව තියෙනවා නම් ඒ කියන්නේ අපි මේ තියෙන දේවල් ඔක්කොම අපෙන් ඈත් වෙවි අනිත්‍ය බවට පත් වෙනවා. එයා මිය යනවා. මිය යන වේගය විතරයි අපිට පේන්නේ නැත්තේ. ඒ නිසා අපි මේ ගත කරන සුළු කාලය ඊටාම හොඳින් ජීවත් වෙලා සෞහෘදත්වයෙන් ජීවත් වෙලා එකට ජීවත් වෙලා ඉම්මු. පුළුවන් තරම් අපි සෙනෙහස දයාව අනිත් අයට ලබා දෙන්නට කාරුණිකමු. මේ දවසේ අපි එය අදිටන් කරගමු. සියලුම දෙනාට බොහොමත්ම ස්තුතියි. මා නැවතත් ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාව සාර්ථක කරගන්නට උදව් කරපු මුදලින් සහ ශ්‍රමයෙන් සහ වෙනත් ද්‍රව්‍යමය ආධාර සපයපු සහ වචනෙන් පවා උදව් කරපු සියලුම දෙනාට මේ සෞහෘද සංසදයේ ඉන්න සියලුම දෙනාට මා මේ අවස්ථාවක් කරගන්නව නැවතත් ස්තුතිවන්ත වෙන්න මා ඊටාම ගෞරවයෙන් ආරාධනය කරනවා මාරසිංහ මහතාට. අපි මේ අතරේ ඉන්නවා මව්වරු 5 දෙනෙක්. ඊයේ අපේ මව්වරුන්ගේ දිනය. අපේ මූලිකවම අපේ දන්සල විවෘත කිරීමට මව්වරුන්ට අපි ඒ ආහාර ලබා දීලා මේ විවෘත කරමු කියලා ඊටාම සුවදත්වයෙන් ඉල්ලා සිටිනවා. බොහොමත්ම ස්තුතියි. ඉතින් දැන් අපි මුලින්ම අපේ ජ්‍යෙෂ්ඨ මව්වරුන්ට දන්සල සඳහා සකසපු මයියොක්ක සහ කඩල පිළිගන්වලා දන්සල ආරම්භ කළා.
ඇත්තටම අපි අමතක නොවන ලස්සන සුන්දර පින්වත් අත්දැකීමක් මේ දන්සල හරහා ලබා ගත්තා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ ලේන් එකේ වෙසක් උත්සවයේ පළවෙනි දවස ගෙවුනේ. පළවෙනි දවස කියලා කිව්වේ අපේ ලේන් එකේ වෙසක් උත්සවයේ දවස් දෙකක් තියෙනවා. අද අපි දන්සලට දුන්නේ මඤ්ඤොක්කා, ඒ වගේම කඩල සහ ප්ලේන්ටි තේ. හෙට දිනේදීත් මේ වගේම අපි පහන් පත්තු කළා. ඔයගොල්ලෝ දැක්ක වගේ පහන් පත්තු කළා. කන්ටිනියු කරනවා අපේ දෙවෙනි දවස. මෙතනදී අපේ දන්සලේ තියෙන්නේ සීනි සම්බෝල් පන්. එහෙනම් අපි හෙට දිනේදීත් මේ වෙසක් උත්සවයේ මොන වගේ තිබ්බේ කියලා බලමු. මේක තමයි එහෙනම් පළවෙනි දවස අපේ ලේන් එකේ වෙසක් උත්සවේ. ඔන්න එහෙනම් මේක තමයි අපේ වෙසක් කළ අපේ දෙවෙනි දවස. අපි දැන් හදන්න අපේ පහන් ටික පත්තු කරන්න. පහන් ටික පත්තු කළා අපි ඊළඟට අපේ දන්සල පටන් ගන්නවා. එහෙනම් ඔයගොල්ලන්ට දැන් පේන්නේ අපේ කට්ටිය එකතු වෙලා මේ පහන් ටික පත්තු කරන විදිහ තමයි. ඉතින් අපි කලින් දවසේදී වගේම දෙවෙනි දවසේදී 2025 මැයි මාසේ 13 වෙනිදාත් පහන් පත්තු කළා. ඊට පස්සේ කලින් දවසේ වගේම 7:00 අපේ දන්සල පටන් ගත්තා. අද දන්සල විවෘත වුණේ අපේ ඉන්ද්‍රසිරි මහතාගේ කෙටි ආමන්ත්‍රණයකින් තමයි. සියලුම දෙනාට සුබ සන්ධ්‍යාවක්. අපි රංවැලි සෞදු සංසදයේ වෙසක් දිනයේ දෙවැනි දවසේ ඊයේ හදිසියෙන්ම තීරණය කරා අද දිනේත් අපි පහන් ටික පත්තු කරලා මෙවැනි සීනි සම්බල් පාන් අපි හදාගෙන මේ අද ඊයේ වගේම අදත් අපේ ඉන්න සවුල් මේ මාර්ගයේ පදිංචි සියලුම දෙනාට ආරාධනය කරලා ඒ භුක්ති විඳින ලෙස ඉතින් අපි සංකේතාත්මකව දැන් ආරම්භ කරමු. ඉතින් මේ සඳහා නොයෙකුත් ආකාරයෙන් උපකාර කරපු අයට ස්තුතිවන්ත වෙනවා. මේ මම ඒගොල්ලන්ගේ නම් පිළිවෙලින් අද දාන්නම්. හුඟක් අය මුදලින් ඒ වගේම ශ්‍රමයෙන් ඒ වගේම වෙනත් ද්‍රව්‍ය වලින් අපිට උපකාර කරා. ඒ වගේම මේ බඩු බාහිරාදිය සපයලා අපිට උදව් කරා. ඒ වගේම මෙම ස්ථානය ඊයේ සහ අද දිනේ ලබා දුන්නු මෛත්‍රී මහතාටත් ඒ වගේම රෝයි මහතාටත් ඒ වගේම දේවිකා මහත්මියටත් වනිගසේකර මහතා සහ ඒ මහත්මියටත් අපි ස්තුතිවන්ත වෙනවා මේ ස්ථානය ලබා දුන්නාට. ඉතින් අද දිනේදීත් ගොඩක් අයගෙන් අපිට උදව් ලැබුණා මේ වැඩි වෙහෙසක් දරන්න නැතුව ඉතාම කෙටි කාලයකදී සංවිධානය කරගන්න. ඉතින් මං ගෞරවයෙන් ආරාධනය කරනවා ආදරයෙන් ආරාධනය කරනවා සියලුම දෙනාට ඇවිල්ලා මේ ආහාර ලබා ගන්නා ලෙස. බොහොම ස්තුතියි. කලින් දවසේ දන්සලේ තිබ්බේ කඩලයි මයියොක්කයි ප්ලේන්ටීනේ. අද දන්සලේ තිබුණා කඩලයි සීනි සම්බොල පානුයි ප්ලේන්ටි. ඉතින් දෙවෙනි දවසේදීත් අපේ කට්ටිය මේ දන්සැල බොහොම සතුටෙන් භුක්ති විඳා. ඒ වගේම ජීවිතයට අමතක නොවන සුන්දර මතකයන් රාශියක්ම එකතුත් කරගත්තා.
ඉතින් ඔන්න ඔය විදිහට අපේ ලේන් එකේ ඉන්න සාමාජිකයෝ අපේ ලේන් එකේ පදිවිංචිලා ඉන්න කට්ටිය සංවිධානය කරපු මේ වෙසක් කලාපය හරිම ලස්සනට සුන්දරව නිමාවට පත් වුණා. මෙතනදී අපේ මුළු දවස කරේ මඤ්ඤොක්ක සහ කඩල දන්සලක් දීලා අපේ මුළු ලේන් එකේ වටේටම පහන් පත්තු කරපු එක. එතකොට දෙවෙනි දවස් අපි කරේ කඩල සහ සීනි සම්බෝල පාන් දන්සලක් දීලා ලේන් එකේම පහන් පත්තු කරපු එක. අතර මේක මහා ලොකු දන්සලක් නෙමෙයි, මහා ලොකු වෙසක් කලාපයක් නෙමෙයි. හැබැයි අපිට මේකෙන් පුළුවන්කම ලැබෙනවා අපේ ලේන් එකේ ඉන්න කට්ටියගේ සහයෝගිතාව තව ටිකක් වර්ධනය කරගන්න. කට්ටිය එකට එකතු වෙලා මේ පහන් කූඩු වලට අදාළ වන මේ ඉනි හිටෝලා පහන් පත්තු කරලා එකට එකතු වෙලා මේ දන්සලට අදාළ වෙන කෑම්බීම ප්‍රිපෙයාර් කරගෙන එකට එකතුලා කාලා මේ වගේ සතුටු සාමිචිය දීලා සතුටෙන් විසිරෙනවා කියන්නේ අපේ මිනිස්සුන්ගේ සහයෝගිතාව වර්ධනය වෙනවා කියන එක. ඒක තමයි අපි හැම අවුරුද්දකම අපේ ලේන් එකේ කට්ටිය එකට එකතු වෙලා කරන්නේ. ඉතින් මං හිතනවා ඕගොල්ලන්ට මේ දේ බලලා මේ දේ දැකලා හොඳ එක්ස්පීරියන්සයක් ගන්න පුළුවන් වෙන්න ඇති කියලා. ඕගොල්ලන්ගේ ලේන්ස් වලත් මේ වගේ දන්සලක් මේ වගේ වෙසක් කලාපයක් සංවිධානය කරන්න නැත්නම් මෙහෙම කරන්න. දන්සලක් දෙන්න බැරි නම් අවම වශයෙන් මේ ගස්වල තියෙන ඉනි ටිකක් හරි කපලා මේ වගේ පහන් පත්තු කොල්ලා මේ වගේ දෙයක් කරන්න මේක හරි හොඳයි. මොකද අපි කොහේ හරි ජීවත් වෙනකොට අපිට හැමෝගෙම සහයෝගිතාවය ඕන වෙනවා. ඒක වර්ධනය කරගන්න තමයි මේ වගේ පුංචි උත්සව අපි සංවිධානය කරගන්නේ. වෙසක් එකට පුළුවන්, පොසොන් එකට පුළුවන්, ඇසල පොයට පුළුවන්. ඇත්තට මෙහෙම වෙන්න ඕනෙත් නැහැ. හැම පොයකට මේ දේ කරන්න පුළුවන්. අලුත් අවුරුද්දට අවුරුදු උත්සව සංවිධානය කරන්න පුළුවන්. ඒ හැම එකක්ම අපේ ලේන් එකේ අපි කරනවා. එහෙනම් මම හිතනවා මේ පුංචි වැඩසටහන බලලා ඕගොල්ලන්ට ගොඩක් රසවත් අත්දැකීමක්, ලස්සන අත්දැකීමක් ලබා ගන්න පුළුවන් වෙන්න ඇති කියලා. එහෙනම් මේ වගේ තවත් රසවත් බ්ලොග් එකකින්, වීඩියෝ එකකින් අපි ඉතාමත් ඉක්මනින් හමුවෙමු. අදට මම ඕගොල්ලන්ගෙන් සමගන්නවා. මේ තමයි මදුජිත් and නිෂා ඩයරිස්.